සුබම සුබ ජයග්‍රාහී දවසක් වෙන්න කියලා හරිම ආදරෙන් ප්‍රාර්ථනා කරන ගමම Beauty for You treatments by Jula මගේ channel එකට ආව හරිම ආදරෙන් පිළිගන්නවා. ඉතින් මගේ channel එක subscribe කරන්න නැතුව නම් මගේ videos බලන්න මගේ channel එක subscribe කරන්න කියලා හරිම ආදරෙන් ඉල්ලනවා. ඉතින් අද ගෙනාවේ මම ඔන්න derma roll එක වගේ කොණ්ඩේට පාවිච්චි කරන විදිය ගැන වීඩියෝ එකක්. ඔයාගේ ස්කින් එකට කොහොමද derma roll එක ටයිට් කරන්න කොහොමද යූස් කරන්න ඒ වගේම තමයි derma roll එකකින් තියෙන benefits මොනවද වගේ හැමට කියන එක මම කලින් වීඩියෝ එකකදී කතා කරා. ඉතින් ඔන්න අද මම derma roll එක කොණ්ඩේට පාවිච්චි කරන එක සම්බන්ධයෙන් කතා කරන්නේ. අපේ කොණ්ඩේ ඝනකම් කරන්න පුළුවන් ඒ වගේම තමයි කොණ්ඩේ වැවෙන වේගය වැඩි කරන්න පුළුවන් ඒ වගේම තමයි ඔයාගේ තනින් කොණ්ඩේ අඩුයි නම් මෙන්න මේ ස්ථානවල කොණ්ඩේ වැවීමේ හැකියාවක් මේ derma roll එකට තියෙනවා. ඉතින් මෙන්න මේක තමයි derma roll එක කියලා කියන්නේ. මේකේ මේ චූටි ඉදිකටු තමයි මේ වටේම තියෙන්නේ. 540ක් තියෙනවා මේකේ ඉදිකටු. ඉතින් ඔයාලා මේවා shop වල තියෙනවා, pharmacy වල තියෙනවා. මේකේ ඔයාලා ගන්න ඕනේ මිලිමීටර් ගණන ගත්තාම 0.51 හෝ මිලිමීටර් 1. ඉතින් මේ දෙකම මම පාවිච්චි කරනවා. ඔයාලට කැමති එකක් ගන්න පුළුවන්. shop වල තියෙනවා, ඔයාලට pharmacy වල තියෙනවා ගන්න පුළුවන්. මේකේ නම derma roll. එහෙම හොයාගන්න බැරි කෙනෙක් ඉන්නවා නම් ඔයාට ඔරිජිනල්ම derma roll එක ඔයාට beauty for you එකෙන් මගෙන් ගන්න පුළුවන්. මම මෙතන mention කරන්නම් මගේ WhatsApp number එක. ඉතින් මෙන්න මේ derma roll එක ස්කින් එකට යූස් කරනකොටත් මම ඔයාලට කිව්වා මුලින්ම ඔයාගේ හැම හොඳින්ම පිරිසිදු කරගෙන ඉන්න ඕන. ඉතින් ඒ වගේම තමයි ඔයාගේ hair එකත් හොඳින් පිරිසිදු කරගෙන ඉන්න ඕනේ. ඉතින් මම oil treatment එකක් ඊයේ කරලා shampoo කරලා ඊට පස්සේ මම නැවත මේ ආයම ඊයේ රෑම oil ටිකක් apply කරා. ඉතින් ටිකක් oil තියෙනවා. ඉතින් කොණ්ඩේ ගොඩාක් ගැලවෙන කෙනෙක් නම් සහ ගොඩාක් නලල දෙපැත්තේ කොණ්ඩේ අඩු කෙනෙක් නම් oil නැතුව මේ treatment එක කරාට කිසිම ගැටලුවක් නැහැ. ඉතින් ඒ වගේම තමයි සාමාන්‍යයෙන් අපි මේක කරන්න ඕනේ පිළිවෙලක් තියෙනවා. මේ derma roll එක ඔයාලට පුළුවන් alcohol තියෙන ස්ප්‍රේ එකකින් ස්ප්‍රේ කරලා විනාඩි 2ක් විතර එහෙමම තියෙන්න දෙන්න. එතකොට මේක ටික මේකට ඇබ්සෝබ් වෙනවා. විස බීජ තියෙනවා නම් නැති වෙනවා. එහෙම නැත්නම් ඔයාලට එහෙම ඇල්කොහොල් ස්ප්‍රේ එකක් නැත්නම් මේක උණු වතුරකින් වගේ අපිට හොදලා ගන්න පුළුවන්. ඉතින් අර ගොඩාක් වෙලා උණු වතුරේ දාලා තියන්නපා. මොකද මේ කෑල්ල වටේ තියෙන කෑල්ල ප්ලාස්ටික් මේක නීඩල් උනාට මේක නිසා මේ ටිකක් අපි උණු වතුරේ දාලා තියලා ගන්න පුළුවන්. ඒතර මේක තද කරලා පිහ දාන්න යන්න එපා. මේකේ නීඩල්ස් වලට ඩැමේජ් වෙන්න පුළුවන්. ඉතින් hair එකට මේක පාවිච්චි කරන විදියත් face එකට පාවිච්චි කරන විදිය අතර යම් සමානකමක් තියෙනවා. මොකද අපි අත තද කරන්නේ නැතුව තමයි පාවිච්චි කරන්න ඕනේ. ඉතින් මම හිතනවා derma roll එක ගැන ඔයාලට දැන් යම් අවබෝධයක් තියෙනවා කියලා. ඉතින් මේකේ මිලිමීටර් ගන්න වැඩි ඒවා තියෙනවා. ඒ වුණාට ඒ කියන්නේ මිලිමීටර් 1.5 1.75 ඉතින් ওই විදියට තියෙනවා. හැබැයි ඒවා ඔයාලා යූස් කරන්න එපා 0.5 මිලිමීටර් 1. ওই දෙක ඔයාලට යූස් කරාම ඇති. අනිත් ඊට වැඩි දේවල් ඊට වැඩි ප්‍රමාණයෙන් යූස් කරනවා නම් ඔයාලට ඒ කියන්නේ ඒවා ડોක්ටර්ස්ලා තමයි ඒ ප්‍රමාණවල වලින් මේක පාවිච්චි කරන්නේ. ඉතින් හරි අපි බලමු දැන් ට්‍රීට්මන්ට් එක කොහොමද කරන්න කියලා. ඔන්න පළමුවෙන්ම මේක හොඳින් සෝදගෙන ඉන්න ඕන. මම මේකට ඇල්කොහොල් ස්ප්‍රේ එකක් ස්ප්‍රේ කරලා තියෙන්නේ. ඒ වගේම තමයි මතක තියාගන්න ඕන ප්‍රධානම දේ තමයි මේ derma roll එකක් කියන එක පෞද්ගලික පාවිච්චියට විතරමයි තියාගන්න ඕනේ. ඔයාලා හවුලේ ගිය සාමාන්‍ය පවුලේ ඔක්කොම පාවිච්චි කරන්න දෙන්න යාළුවෝ යූස් කරන්න එහෙම එපා. මේක තනි පාවිච්චියට ගන්න උපකරණයක්. ඉතින් මගේ ටිකක් ඔයිල් තියෙනවනේ. දැන් ඔයාලට ඔයිල් එකක් ගාලා වුණත් මේක කරන්න පුළුවන්. හැබැයි ඝන ඔයිල් ඇප්ලයි කරන්න එපා. එතකොට මේකේ මේ නීඩල්ස් අපේ ඔළුවට හරියටම ටච් වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔය එඬරු තෙල් වගේ දේවල්, ඔලිව්, ස්වීට් ආමන්ඩ් ඒ වගේ ඒවා ටිකක් ඝනයි. ඉතින් ඒ වගේ දේවල් පාවිච්චි කරන්න එපා. දැන් මම නම් ට්‍රීට්මන්ට් ඔයිල් එක මගේ ගාලා ඉන්නේ. ඉතින් ඒක නිසා මගේ ලයිට්ලි තමයි ඔයිල් ගතියක් තියෙන්නේ. ඒක නිසා ගැටලුවක් නැහැ. ඉතින් ඔයාලට කොණ්ඩේ දැන් දවස් 3-4ක් ඔයා මොකක් මරි හේතුවකට කොණ්ඩේ වොෂ් කරලා හිටපු නැති කෙනෙක් නම් මේ derma roll එක යූස් කරන්න කලින් අනිවාර්යයෙන්ම කොණ්ඩේ සෝදගෙන පිරිසුදු කරගෙන ඉන්න ඕනේ. ඉතින් මේක යූස් කරන්න කලින් නම් හිතමුකෝ අපි ඔයිල් නැති hair එකකට මේක පාවිච්චි කරන්න කියලා. ඔයිල් මුකුත් නැහැ. අපි කොණ්ඩේ පිරිසුදු කරලා යූස් කරනවා. යූස් කරලා ඉවර වෙලා විනාඩි 20ත් 40ත් අතර කාලයකින් වගේ පස්සේ ඔයාලට නැවත ඔයිල් ඇප්ලයි කරන්න පුළුවන්. මොකද එතකොට රුධිර ගමනාගමනය හොඳින් වැඩ කරන නිසා ඔයා සාමාන්‍ය ඔයිල් එකක් ඇප්ලයි කරන වේගයට වඩා 3-4 ගුණයකින්ම ඔයිල් උරා ගන්න වේගය වැඩි කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් අපි බලමු derma roll එක කොහොමද යූස් කරන්න කියලා. සාමාන්‍ය මේවා විවිධ මිල ගණන් වලට තියෙනවා. ඉතින් ඔයාලට ඒක බලලා ගන්න පුළුවන්. ඉතින් මගේ ස්ටෝර් එකකිනුත් මිලදී ගන්න පුළුවන්. හරි. ඔන්න ඔය විදිහට මෙන්න මේ විදිහට මම මෙන්න මේම කොඩ ටිකක් අල්ලලා මෙන්න මේ විදිහට අල්ලගෙන මෙන්න මේම මේ අතට අරගෙන යනවා. මේක මේ හරීම සියුම් විදිහට කරන එක. මෙන්න මේ විදිහට මම 4-5 වතාවක් තමයි අරගෙන යන්නේ.
ඊළඟට මම මෙන්න මේ අතට නැවත ඒ කියන්නේ ඇන්ගල් එකක් විදියට වගේ මෙතනින් ඕන්න ඔහොම ටිකක් අරගෙන යනවා. මේක කේස් උඩට කරන්න එපා. එතකොට මේ නීඩල් එකේ අර බැදෙන්න පුළුවන්. එහෙම බැදුනොත් එහෙම නීඩල් එකට ඩැමේජ් වෙනවා. ඊළඟට මම හරස් අතට කරනවා. ඉතින් මේක සම්පූර්ණම කරන්න විනාඩි 2ක විතර වගේ කාලයක් ගත්තාම හොඳටම ඇති. ඒ කියන්නේ මම කියන්නේ මේ පැත්තටයි දෙපැත්තටම කරන්න විනාඩි 2ක වගේ කාලයක් ගන්න පුළුවන්. මේ සාමාන්‍යයෙන් අපි හිතන්නකෝ අපි ඉස්සෙල්ලාම මේ අතරනේ කරේ සීරස් අතට කරේ. ඒ කරපු වතාව අපි 6 වතාවක් විතර කරනවා. කියන්නේ 1 2 3 4 5 6 එච්චරයි. ඊට පස්සේ මේ පැත්තටත් 6ක්. ඊට පස්සේ මෙන්න මේ ඇන්ගල් එකටත් 6ක්. ඊට පස්සේ මේ ඇන්ගල් එකටත් ඔන්න විදියට කරනවා. ඉතින් මේ පැත්තටත් කරලා මේ පැත්තටත් ඔයාලට කරගන්න පුළුවන්. දැන් හිතන්නකෝ කොණ්ඩේ ඉස්මුදුනේ ගොඩාක් තට්ටි තියෙන කෙනෙක් හොඳටම පෑදිලා තියෙන කෙනෙක් මේ හරි කියලා. එතකොට එයාලට ඒ තැන් වලට මේ ඩර්මා රෝල් එක මෙන්න මේ විදියට යූස් කරන්න පුළුවන්. ඉතින් යූස් කරලා අනිවාර්යයෙන්ම ඔයාලා දැන් ඔයිල් එකක් ගන්න නැතුව යූස් කරන්නත් පුළුවන්. හැබැයි විනාඩි 30කින් 40කින් පස්සේ හොඳ ඔයිල් එකක් ඇප්ලයි කරන එක අනිවාර්යයි. එතකොට තමයි හොඳ ප්‍රතිඵලයක් ගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් ඩර්මා රෝල් එක විතරක් යූස් කරලා අර මේකේ තියෙන මේ අපේ කේශ මූල හොඳට ඇක්ටිව් වුණාට පස්සේ හැබැයි කිසිම පෝෂණයක් නැති වුණාම ආයෙත් අර මේ කියන්නේ 100% ප්‍රතිඵලයක් අපිට ගන්න බැරි වෙනවා. ඉතින් මම හිතනවා ඩර්මා රෝල් එක වගේ කෙස් වලට යූස් කරන විදිහ වලට පැහැදිලි කියලා. ඉතින් සතියකට දෙපාරක් වගේ පාවිච්චි කරන්න. ඒ වගේම තමයි සල්ෆේට් ෆ්‍රී ෂැම්පූ පාවිච්චි කරන්න. කෙමිකල් නැති ෂැම්පූ පාවිච්චි කරන්න. ඉතින් මම දැකලා තිනවා දැන් සමහරක් වෙලාවට මගේ කස්ටමර්ස්ලා මට එවන ෂැම්පූ වල ඉන්ග්‍රීඩියන්ට්ස් එවුවම ඒවල සිලිකනුත් ඉන්ක්ලූඩ් වෙලා තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් නම් අනේ කොණ්ඩේට පාවිච්චි කරන්න එපා. වගේ කොණ්ඩේ නාස්ති වෙනවා. ඉතින් එහෙනම් හරි මාදරෙන් තමයි මේ වීඩියෝ එකත් මම ඔයාලට අරගෙන ආවේ. ඉතින් එහෙනම් මම ගිහිල්ලා යනවා. සුබම සුබ ජයග්‍රාහී දවසක්. ඔයාලට ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි කමෙන්ට් සෙක්ෂන් එකේ ඔයාලට මොනවාම හරි ගැටලු තියෙනවා නම් දාන්න පුළුවන්. ඉක්මනින්ම රිප්ලයි කරනවා. ඉතින් එහෙනම් මම ගිහිල්ලා යනවා. සුබම සුබ දවසක්.